සුබ දවසක් ඔබලා සියලු දෙනාටම SL Sewing Machine YouTube නාලිකාවෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ෂටල් එකයි බොබින් එකයි පිළිබඳ කෙටි හැඳින්වීමක්. ඒ කියන්නේ ෂටල් එක අපි වෙනද පොලෙන් අලුත් මැෂින් එකේ කැඩිලා ගත්තම අපි ෂටල් එකයි බොබින් එකයි සමානව ගන්න ඕනේ. ඒ කියන්නේ සමහර බොබින් තියෙනවා ෂටල් එකට ඔරොත්තු දෙන්න උස්සයි. මේ මම පෙන්නන්නේ ෂටල් එක මේ බොබින් එකයි හරි. මේක දැන් දැම්ම පහත් ඔයාලට පේන විදිහ ටිකක් පහත් දශමයක් විතර. මේ ඔයාලට මම පෙන්නන්නේ ෆ්ලැට් එකෙන් මේක බොබින් එක පහත්. සමහර බොබින් එනවා ෂටල් එකට වැඩි උසයි. ඒක ගෙනල්ලා අපි බලන්න නැතුව දාමුවම අපිට මහන්න බෑ. ප්ලේට් එකේ වදිනවා මේ ෂටල් එකේ බොබින් එක කැරකෙනකොට ප්ලේට් එකේ වදිනවා. ඒක නිසා ඔයාලා ගන්නකොට මේ ෂටල් එක ගෙනියලා ෂටල් එකට වැඩි පහත් බොබින් එකක් ගන්න. මේ ගොඩාක් දෙනකොට දන්නේ නැතුව ගෙනලා මහනවා ඊට පස්සේ මහන්න බෑ හිර වෙනවා උස වුණාම බොබින් එක. එතකොට දන්නේ නැතුව මැකැනික් කෙනෙක් ගෙනලා මැෂින් එක හදනවා. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. මේ මම ප්ලේට් එක අරන් පෙන්නන්නේ මේ ප්ලේට් එකේ වදිනවා මේ කැරකෙනකොට. ඒ කියන්නේ උස වුණාම. දැන් මේකේ මේ බොබින් එක සල්ලේ හරි මේ විදිහට බලලා ගන්න ඔයාලා මේ කැරකෙනකොට උස වුණාම බොබින් එකට වදිනවා කැරකෙනකොට. මෙහෙම මම වීඩියෝ එකක් අරන් ඔයාලට ප්ලේට් එක වෙනම පෙන්නන්නේ පැහැදිලිව මේකයි දැනගන්න. මේක අනිවාර්යෙන් ඔයාලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ නැත්නම් ඔයාලා හදිස්සියේ හරි බොබින් ඇසල්ලා ගෙනල්ලා දාලා මහන්න බැරුණාම නිකම් බොරුට ආයි මෙකැනික් කෙනෙක් ගෙනලා මැෂින් එක හදන්න වෙනවා. ඒක නිසා තමයි මම මේ පැහැදිලි කිරීමක් කරේ. ඔයාලා මේ විදිහට බලන්න. මම මතක් කරනවා මාගේ YouTube channel එක subscribe කරන්න කියලා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ පැහැදිලි කරනවා ෂටල් එකේ නූල එන විදිය බැලන්ස් කරන විදිය. මේක ෂටල් එක අර ප්ලේට් එකේ වදින විස්තරයක් තමයි මම ඔයාලට කරේ. දැන් මේක දාපුවාම උස වුණාම කැරකෙන්නේ නැහැ. ඒ කියන්නේ බොබින් එකේ කැරකෙනකොට මේ ප්ලේට් දෙකේ වදිනවා. එතකොට මහන්න වෙන්නේ නැහැ. නූල් ගුලි ගහලා කැඩෙනවා. මම ඒ ගැන කෙටි විස්තරයක් කරේ. මාගේ YouTube channel subscribe කරන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔබලාට සුබ දවසක් වේවා.